අද විශේෂ පූජාවක් සිද්ධ වෙනවා. බොහොම සුන්දර පින්කමක් පූජාවක්. ලොකු සංස මේ අර කාරණේ කියපු මහත්තයා මෙතුමාගේ මම දැන් දැනගත්තේ දමිල මහත්තයා ක්‍රිෂ්ණ චන්ද්‍ර කුමාර ක්‍රිෂ්ණන් චන්දන ක්‍රිෂ්ණන් මෙතුමා අද මේ කරන පින්කම සංඝයා බොහොම ගෞරවයෙන් අනුමෝදන් වෙයි. මේ පැලේ සංඝයාට පූජා කරලා සංඝයාගේ අතින් එයා බලාපොරොත්තු වෙනවා මේ පැල 50ක් පූජා කරනවා. කවුරු හරි පැලයක් මේ මහ පොළොවේ රෝපණය කරන කෙනෙක් අනේ මේ ස්වාමීන් වහන්සේලාගේ අතින්ම මට ලැබුණා කියලා ගෞරව සිතින් ඒ අය ඒ පැලේ අරගෙන මේ මහ පොළොවේ ආදරෙන් සංඝයාගෙන් ලැබුණ කියන ගෞරවය නිසාම ඒකට වතුර ටික දාද්දිපවා ඔවුන් ඒක හැමදාම පිනක් රැස් කරගනී කියන හැඟීමකිනුයි මෙතුමාට හිතලා තියෙන්නේ මේ පැල ටික පැල 50ක් මෙතන තව ගොඩක් තියෙනවා මේ පූජා කරන්න. ඒක හරිම හිතිච්ච අලුත් අදහසක්. ඔබතුමාට අවස්ථාව තියෙනවා පින්වත් ලොකු සයන්හන්සේට මේ බලන්න මේ දමිල මහත්තයෙක් Hindu දහම අදහන පවුලක් මේ. ඒ අය තමයි මේ සංඝයාට මල් ලිහලා පාවඩ දාලා මගේ ඉස්සරහම මේ පාර සෝදලා පාවඩ දාලා මේ ගෞරවයෙන් උපස්ථාන කරන්නේ. මේ ඇවිල්ලා විශේෂ පැලයක් අර දම්පාට peer එක. මේ peer ගහේ සම්පූර්ණ පොලේ අතු හැමදේම දම්පාටට හැදෙන්නේ. Tiyan. ඔබතුමාට මේ වගේ අදහසක් හිතුනේ කොහොමද? මේ ආම්දෝනේ සබන් මොන හරි දුන්නාම ඔව් මේක හෙට ඉවරයි. සබන් දෙන එක සබන් කෑල්ල දුන්නම හෙට ඉවරයි. ඊය වෙලා යනවා. ඔව් මේක ජීවිත කාලෙටම තියෙනවා. සතෙක් හරි අහලට ආම්දුල වැඩි දවස් දුන්නා කියලා අතක ඉදිනවා මිනිසුන්ට ආම්දුල පූජා කරපු එකක් කියලා හිතෙනවා. කවදාරි මතක හිටියේ නේද ආම්දුල දුන්න පැලේ peerගෙඩියක් කනකොට මට ඒ වගේ සතුටක් නෑ. ඊට වැඩි ලොකුම සතුට තමයි ආම්දුල හම්බුණාට පස්සේ ආම්දුල කිව්වා අයියා කරන්නේ උතුම් පිනක් තමයි කියලා. එක වචනේ මේක පිළිගත්ත ආම්දුලනේ. සමහරුන් ඒ ආවුවට පස්සේ කිව්වා එහෙම ගන්න නෑ ඒවා මේවා කරන්නේ නෑ කිව්වා. අමුතුට ඒක මාත් සතුටක්. ඔය කඳුලෙන් ඒ සතුටයිනේ පෙන්වන්නේ. බලන්න මේ බෞද්ධ නොවි වුණත් ಜಾති ආගම් ભેද නැතුව සංඝයාට ගෞරව කරලා පාවඩෙලලා අනේ මේ හැඟීම අපි අනුමෝදන් වෙනවා. මේ හැම පැලයක්ම සංඝයාගේ අතින් අපේ මේ විහාරස්ථාන ආදියට බෙදලා දීලා විශේෂයෙන් ශ්‍රද්ධාවෙන් මේ පැලේ සංඝයාගේ අතින් අරගෙන ස්වාමීන් වහන්සේලාගෙන් ලැබිච්ච දෙයක් කියලා හරිය කැමැත්තෙන් කොහේ හරි හිටවලා ඒකට පැන් ටික දාලා වතුර ටික දාලා
ඒ තවදුරටත් ඒ පින වර්ධනය වෙවි. සංඝයා මතක් වෙවි. මේ පැලේ හිටවලා මේ පැලේ හැදිච්ච දාක සංඝයාව මතක් වෙන්නේ. සමනාභිසක්මන මතක් වෙන්නේ. පාදචාරිකාව මතක් වෙන්නේ. ඒක හරි වටිනවා. ඔබතුමා කිව්වා වගේ සත්තුන්ට ආහාරයක් වෙනවා බොහෝ දෙනෙකුට. ජීවිත ගානකට. වසර නෙමෙයි. බොහෝ කාලයකට. සමහරට පරම්පරා ගන්න. කර අවුරුදු 50ක් විතර ගතක ඔව්. කියලා පන්සලේ. එතකොට සමහරට අපේ දැන් හිටවනකොට ජීවිත කාලෙන් භාගයක් විතර ගෙවිලානේ. එතකොට ඊළඟ පරම්පරාව වෙනකොට සමහරට මේවා තියෙයි. බොහොම වටිනා පින්කමක් සතුටින් අනුමෝදන් වෙනවා. ත්වන් සරණයි. අපි ඒක ලොරියට දෙමු.